ප්‍රශ්නගත එන්න තුළ මිනිස් සිරුරට අහිතකර බරපතල ගණයේ බැක්ටීරියා සහ ලුණු ජර්මනියේ තහවුරු වෙයි. රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ද්‍රාවණවල තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බරපතල ගණයේ බැක්ටීරියා සහ ලුණු බව ජර්මනියේ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්විනි ගිරිහාගම මෙනවිය 19 වනදා අධිකරණය හමුවේ අනාවරණය කළාය. ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසක් සැකකරුවන් බවට පත් වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමෙන් අඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය. ආදාළ විමර්ශන අවසන් වන බව ආදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනේ. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කර බෙල් ආයිකනය ක්‍රියාත්මක කරන්න.